සුබ දවසක් මම තරඳු රත්නායක අද මේ වීඩියෝ එක තියන්න හේතුවේ අපි දිගින් දිගටම කාලයක් තිස්සේ වාර්තා කරගෙන ආවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ තේ ඉඩම් ගලවලා ඒවා එළවලු වගාවලට ලබා දීමේ ඇති වෙලා තියෙන පාරිසරික හා සමාජීය ගැටලු සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න දිගින් දිගටම යමු වුණේ. මේ සම්බන්ධයෙන් කතා කරනකොට මම නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති විදිහට අපේ සමාජිකයන් කිහිප දෙනෙක් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කතා කරන්න ගිහිල්ලා විශේෂයෙන් මරණ තරචන වලට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දැඩිව ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපි මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් නම් මේ පැමිණිලි කරන්න යන අවස්ථාවලදී ඔවුන්ගේ මග හරස් කිරීම, එතකොට ඒ පැමිණිලි වල සමහර පිටපත් ලබා ගන්න පොලිස් ස්ථානයෙන් එළියට එන වෙලාවේදී ඔවුන්ට යම්කිසි බාධා කිරීම, පසුපස හඹායම් කීපයකුත් අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ අපි ඉහළටම දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක අපි මේ නීති ක්‍රියාත්මක කරන ආයතනවල ක්‍රියාත්මක වීම ගැන අපි විශේෂ අවධානයකින් ඉන්නවා. ඒ වගේම අපිට සාධාරණයක් වෙනකම් මේක ජාත්‍යන්තරයට හරි ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි හුදෙක් එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ටාගට් කරලා ඉලක්ක කරලා පෞද්ගලික වරප්‍රසාද හේතු මත කරපු දෙයක් නෙමෙයි මේක. අපි දිගින් දිගටම මේ ගැන අනාවරණය කරා. මේ අසාධාරණය අපි රටට කිව්වා. මේකෙන් වෙන පාඩුව අපි රටට කිව්වා. මේ හානිය සමාජගත කරා. ඒ වගේම නීතියානුකූලව මේවා කම්ප්ලේන් කර යුතු තැන්වලට, මේ ගැන පැමිණිලි කර යුතු ආයතන වලට අපි පැමිණිලි කරලා තිනේ. ඒ ඇරෙන්න අපි මෙම ස්ථානයට ගිහිල්ලා සාමය කඩ කිරීමක්වත් මෙම පුද්ගලයන්ගේ නම් හෙලි කරලා මොවුන්ට විරුද්ධව කිසිම මේ අපහාසයක් කරන්නවත් අපි ක්‍රියාත්මක කරලා නැහැ, ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන විවිධ ජාවාරම් වලට ඇතැම් විට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වලට චෝදනා ලැබපු පිරිස් එනවා මේ ඉඩම් සම්බන්ධයෙන් කතා කරන්න. මොකද ඒ ඉඩම් හිමියෝ ඒ මිනිස්සුක පාවිච්චි කරන. ඒකට අපිට විශාල ගැටලුවක් තියෙනවා. මේ පිටිපස්සේ මොන හස්තයන් තියෙනවද කියලා. මේ වියදම් කිරීම පිටිපස්සේ, මේ විදිහට එලි කිරීම පිටිපස්සේ, මේ රාජ්‍ය යාන්ත්‍රණය නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක නොවීම පිටිපස්සේ මොන හස්තයන් තියෙනවද කියලා අපිට හිතා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද අපි මේක සමාජ මාධ්‍ය ඔස්සේ හෙලි කරාම අපේ ඒ හෙලි කරපු ගොවි සංවිධානයේ සමාජිකයන්ට සමාජ මාධ්‍ය හරහා උත්තර දෙන්න එන්න පිරිසට සමහර අවස්ථාවලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා තියෙනවා. ඉතින් ඒගොල්ලොත් මේක පිටිපස්සේ ඉන්නවාද? ඒගොල්ලන්ගේ පිටිපස්සේ කවුද ඉන්නේ? මේ වගේ විශාල ගැටලු ටිකක් තියෙනවා. ඉතින් අපි දිගින් දිගටම සඳහන් කරන්නේ මේක ප්‍රධාන ආර්ථික භෝගයක්, අපේ අපනයන භෝගයක්, දීර්ඝකාලීන භෝගයක්. පස ආරක්ෂා වෙලා පස උඩ ඒ උඩ ලෙවල් එක, උඩ ස්තරය බොහොම ශක්තිමත්ව එළවලු වගාවල් වලට වැඩිය ශක්තිමත්ව තියාගන්න භෝගයක් තමයි මේ තේ කියන්නේ. ඉතින් තේ ගලවලා ඉවත් කරනවා නම් ඒ වෙනුවට තවත් සිටවිය යුත්තේ තවත් ආර්ථික භෝගයක්. ඒ කියන්නේ අපනයනය සඳහා භෝගයක්. ඒ වගේම දීර්ඝකාලීන භෝගයක්. පසුපිට මතුපිට පස් ආරක්ෂා කරගත හැකි නායයන් මවම කරන පාංශු සංරක්ෂණ ක්‍රම වලින් සමන්විත වගාවක් තමයි මේක කෙරෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ අපි කතා කරනකොට මුලින්ම ටී කන්ට්‍රෝල් ඇක්ට් එක 1957 නවම්බර් 51 දරන තේ පාලන පනතට අනුව තේ වගා කරන ඉඩමක භෝග විවිධාංගීකරණය කරන්න තේ ගස් ඉවත් කිරීමට නම් මේක රජයේ තේ මණ්ඩලයේ විශේෂ අවසරයක් ගන්න ඕන. මේක මේ සියලුම ඉන්න ප්ලාන්ටර්ස්ලා දන්නවා මේ ටී බෝඩ් එකේ අවසරයක් තියෙන්න ඕන. ඉතින් එහෙම අවසරයක් අරගෙනද මේක කරලා තියෙන්නේ. එතකොට මේ වගේ දෙයක් කරනකොට මේ අවට ප්‍රදේශයට සිදුවෙන පාරිසරික ගැටලු, ඒ වගේම සමාජීය ගැටලු, මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ ගැටලු ගැන කවුරුත් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්නවා මම දන්න තරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයෝ ඉන්නවා, සිවිල් සංවිධාන තියෙනවා, ගොවි සංවිධාන තියෙනවා, ග්‍රාම සේවකවරු ඉන්නවා. මේගොල්ලෝ මේ පිළිබඳ ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? දැන් මේ අපිට විශේෂයෙන් මේ කතා කරනකොට කියන දෙයක් තමයි ඔය මාකුඩුගල මේ බිංගන්තලාව ප්‍රදේශයේ මේ කරගෙන යන විනාශය කරන පුද්ගලයා, මේකට මුදල් යොදවන පුද්ගලයා විශාල වශයෙන් ගමේ මිනිසුන්ට උදව් කරනවා කියලා. දැන් දිට්ඨ අවස්ථාවේදී උදව් කරා කියලා. ඉතින් කොයිම වෙලාවකවත් ඔහුගේ දිට්ඨ අවස්ථාවේදී කරපු දේවල් වලටත් ඔහු අනිත් අයට කරන මූල්‍ය උපකාර වලටවත් අපි බැනලා නැහැ. ඒවා විවේචනය කළා නැහැ. අපි ඕව විවේචනය කරන්නේ මෙන්න මේ කරන
ජාතික ආර්ථිකයේ මේ අපිට ඩොලර්ස් ගේන අපේ ආර්ථික භෝගය ගලවලා විනාශ කරන එකට විතරයි අපි ඔහුට දිගින් දිගටම චෝදනා කරේ. අනිත් එක අපි නම් සඳහන් කළේ නැහැ. ඔහු අපිට මේ වගේ මිනිස්සුන්ට අපේ කට්ටියට තර්ජනය කරලා අපේ කට්ටිය බියවද්දලා ඔහුගේ සහචරයන් ඔහුගේ වටේ ඉන්න ඔහුගේ මුදලට ගිජු වෙච්ච කටුකන පිරිස යොදවලා මේ වගේ හැසිරෙනවා නම් අපිටත් අවස්ථාව තියෙනවා ඔහු මේ මුදල් උපයෝගාකාරය එහෙම නැත්නම් ඔහු ඔය මැනික් ගෙරුවා නීති විරෝධී මැනික් ගෙරුවා කියන ගම්වල තියෙන චෝදනා ගැන අපි කතා කරන්න ගියේ නැහැ. අපි ඔහුට බොහොම වැදගත් විදිහට අපේ රජයේ ආයතන වලට මූලික අවස්ථාවේදී අපි කම්ප්ලේන්ට් කළා. ඒවා ක්‍රියාකාරීත්වය මන්දගාමී නිසා ඒ තොරතුරු සමාජගත කළා. ඊට අමතරව ඒ අපි කම්ප්ලේන් කරපු තැනින් ඉහළට කම්ප්ලේන් කරලා අපි නිසියාකාර ක්‍රමවේදයක් යටතේ මේක කරනවා මිසක් අපි කොයිම අවස්ථාවකවත් සාමය කඩ කරන්න ගියේ නැහැ. අපි මොකද මේ සම්බන්ධව මේක පිටිපස්සේ ඉන්න සියලුම දෙනා බොහොම අධ්‍යාපනය ලැබපු උසස් දැනුමක් තියෙන දැනුවත් බුද්ධිමත් පිරිසක් මේක පිටිපස්සේ ඉන්නේ. මොකද අපි කතා කරන්නේ මේ හුදෙක් මේ තනි පුද්ගලයෙක් කරන මේ ක්‍රියාවලිය විතරක් නෙමෙයි. මේ වගේම ශාන්තිපුර ප්‍රදේශය. එතකොට මේ අඩි 5000ට උස නෙවෙයි කියන කට්ටියට මම කියන්නේ ඉතින් ඔය ස්ථානයට ගිහිල්ලා අපිට Google search එකක් අරගෙන බලන්න පුළුවන් මේකේ අඩි ගාන කීයද මීටර් ගාන කීයද ඔය ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ඔතන අඩි 5000ට අයිති නැහැ කියලා කවුරු හරි කියනවනම් ඒක බොහොම විහිළු සහගත කාරණයක්. ඒ වගේම ශාන්තිපුර ප්‍රදේශයේත් මේ වගේ එලිකිරීමක් කරලා එළවලු වතු වගා කරන්න දීලා තියෙනවා. මේකේ විශාල ගැටලු ඇති වෙලා තිබ්බා. ඇතම් අවස්ථාවකදී මේ ඉඩම් බදු ගත්ත පිරිස් මේ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කරන්න ගිහිල්ලා වත්තත් සමග විශාල ගැටුම් ඇති වෙලා ඉවත් කර ගැනීමේ ප්‍රශ්න පවා දැනට ඇති වෙලා තියෙනවා. ඒ වගේම තවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශවල එතකොට මාකුඩුගල ප්‍රදේශය ඇපල් ෆාම් එකට කිට්ටුව මේ වගේ එකක් වෙලා තියෙනවා. අපි ඒක කතා කරාම කිව්වේ අක්කරයකට අල ටික ගන්නකම් ගලව ගන්නකම් අවස්ථාව දීලා තියෙනවා කියලා. නමුත් එතන අක්කරයකට බොහොම වැඩි ප්‍රමාණයක් තමයි සුද්ධ කරලා තියෙන්නේ. ඒක මේ රාජ්‍ය යාන්ත්‍රණය දැනගන්න ඕනේ. ඒගොල්ලෝ අක්කරයක් කියලාකොට අක්කරයකට වැඩි ප්‍රමාණයක් මෙතන මේ වගා කරලා තියෙනවා. වගේම මේ වෙනකොට ඔහු ඒකේ ජල විසුරුම් පද්ධතිය හයි කරන්න මේ බඩු ගෙනල්ලා තියාගෙන ලෑස්තිලා ඉන්නවා. ඒ කියන්නේ අලගලවල යන්නේ නැහැ. මේකේ තියෙන ගැටලුවක තමයි එක කන්නයක් කරන්නම් දෙකක් කරන්නම් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්නම් කියලා ගත්තට ඔය කිසිම බදු කොන්දේසියක් මේගොල්ලෝ ඉෂ්ට කරන්නේ නැහැ. බදු කොන්දේසි ඉෂ්ට කරන්නේ කොහෙද? මේ අවට ප්‍රදේශයේ තියෙන පාරිසරික සාධකවලට. එතකොට මේ මූලික පරිසර වාර්තාවල් එතකොට මේ ප්‍රදේශයට වෙන හානියවත් සතපහකට මායිම් කරන්නේ නැතුව මේ තේගස් ගලවගෙන කිසිම මේ ටී බෝඩ් එකේ අවසරයක් නැතුව මෙහෙම ගලවගෙන යනවා නම් එතකොට ටී බෝඩ් එකේ අවසරයක් තිබුණත් ප්‍රබල මේ ප්‍රදේශයේ ජන කැළඹීමක් මහජන විරෝධයක් තියෙද්දි මේවා එකක් කරගෙන යනකොට එහෙම කරගෙන යන මිනිස්සු ඉදිරියේදී බදු කොන්දේසි කඩ නොකරයි කියන බලාපොරොත්තුව මොකක්ද තියෙන්නේ? මේක ඇවිල්ලා ඇත්තටම මේ ඉඩම් ජාවාරමක නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ජාවාරමක පටන් ගන්නම. ඉතින් මම ඊට ගෞරවයෙන් ආරාධනා කරනවා ජනාධිපතිතුමාට තවත් ඔය ගොනා වෙන්න පුළුවන්, පිනා වෙන්න පුළුවන්, එයාගේ පිටිපස්සේ ඉන්න ජනා වෙන්න පුළුවන්. ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ගරු ජනාධිපතිතුමාට අපි ආරාධනා කරනවා මේ උවදුරෙන් මේ රට ගලව ගන්න. මොකද අපේ වවිලි කර්මාන්ත ඇමතිතුමා ඉදිරි වසරවලදී මෙට්‍රික් ටොන් මෙච්චරකට යනවා කියලා අපේ මිනිස්සුන්ට ඇවිල්ලා පාරම් බානවා. ඉතින් ඔහුගේ ඒ ක්‍රියාවලිය මං හිතන්නේ ඔහු දන්නේ නැහැ කොහොමද කරගන්නේ කියලා. ඔහු තේදලු කඩන්න හිතනවද දන්නේ නැහැ කැරට් දලු වලින්. තේ හදන්න හිතනවද දන්නේ නැහැ ලීස් දලු වලින්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා නම් එතුමාට ඒක වටහලා දෙන්න. තේ වලින් කරන්න පුළුවන් දේ ලීස් වලින් කරන්න බෑ කියන එකත්. එතකොට අපනයන මාකට් එක අපේ එක්ස්පෝර්ට් මාකට් එකට හදන දේ අපනයන වෙළඳ පොළට හදන දේ මේවයින් කරගන්න බෑ කියලා. ඉතින් මේ විදිහට පාරිසරික හේතුන් තඹයකට මායින් කරන්න නැතුව මේ කරන දේවල් වලට වැට බැඳලා වගාවල් කරන්න ඕන නම් ඔවුන්ට ඉඩම් ලබා දෙන්න. ඒකට අපිට කිසිම විරෝධයක් නැහැ. ඔවුන්ගේ හැකියාව තියෙනවා නම් ඔවුන්ට මුදල් තියෙනවා නම් අපි කියන්නේ නැහැ ඔව් මුදල් හොයාගත්තේ කොහෙන්ද කියලා ප්‍රදේශීය මිනිස්සු කියනවා. ඒවා හොයලා බලන්න ආයතන තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි ගොවි සංවිධානයක් විදියට අපි කතා කරන්නේ මේ සිද්ධ වෙන පාරිසරික හානිය. මෙතනින් පල්ලෙහා එන්න මිනිස්සුන්ට වතුර යන්නේ කොහොමද? මෙතනින් පල්ලෙහා ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ බීමට අවශ්‍ය ජලය සපයා ගන්න ඇල මාර්ග මේ හරහා අවහිර වෙන්න පුළුවන්. එතකොට මේ හරහා වැටලා තියෙන පාරවල් වලට නාය ගිහිල්ලා තිබ්බා, ගිලා බැහැලා තිබ්බා. ඒවයි අපි ඡායාරූප සමාජගත කරලා තියෙනවා. ඉතින් අපි මේක ගැනයි කතා කරේ. අපි බොහොම තාර්කික සංවාදශීලී වැඩක් අපි කරගෙන ආවේ. එතනට වෙනත් මාර්ගයකින් ඒගොල්ලෝ වෙනත් විදිහකට එන්න හදනවා නම් අපි ඒකට ක්‍රියාත්මක වෙ යුතු ආයතන ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. නැවතත් අපි මේක සමාජගත කරන්න කැමති. මේ කරන්නේ බරපතල ආර්ථික හා පරිසර සමාජ
සමාජ ජීවිතයට හානි ගෙන දෙන කටයුත්ත. මේකට විරුද්ධ වෙන්න මේ වෙනකන් කිසිම කෙනෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. වචන තියෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා, අපි කරනවා, අපි නඩු දානවා කියලා. එහෙම වෙලා නැහැ මේ වෙනකන්. එහෙම මීට කලින් වෙලා දැන් ඒ අල ගලවන්න තියෙන ඒවත් මේ තාම කිසිම ආකාරයක නීති ක්‍රියාත්මක වීමක් නැහැ. ඒ මිනිස්සයා මේ පාර ඔය කියන මාකුඩුගල ප්‍රදේශයේ කෙනා වුණත් ඒකෙන් අයින් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම තවත් ප්‍රදේශ ගණනාවක මේ වගේ තේගස් ගලවලා මේ කෙටි කාලින භෝගවලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ගරු ජනාධිපතිතුමාගෙන් වැවිලි කර්මාන්ත ඇමතුමාගෙන් ඉල්ලන්නේ තේ වතු පාඩු නම් ඒ වත්තට මේ ඒගොල්ලෝ කොන්දේසි වලින් ගිවිසුම් මගින් බැඳිලා ඉන්නේ. ඒ පාඩු ලබන කොටසේ නැවත සුද්ධ කරලා එලි කරලා ඒ ගල් තියෙනවා නම් සෝදා පාළුවීම් තියෙනවා නම් ඒවා ඉවත් කරලා නැවත තේගස් එහෙම නැත්නම් ආර්ථික භෝගයක් දීර්ඝකාලීන භෝගයක් වවන්න උන්ට අවසර තියෙනවා. නමුත් ඔවුන් එක ගලවල ඉවරලා මතු පිට පස් තට්ටුව නිතරම බුරුල් කරලා මතු පිට පස් තට්ටුව නිතරම සෝදා පාළුවට ලක් වෙන එළවලු වගාව කරාම අනිත් එක මේක හෙල්මලු ක්‍රමයට තියෙන ඉඩක් නෙවෙයි. මේවත් තනිකර තේ වගාවට උඩින් කඳු ක්‍රම හැටියට හෙල්මලු ක්‍රම නෙවෙයි කඳු හැටියට තිබ්බ බෑවුම් අංශක 45ට වැඩි බෑවුම් අඩු බෑවුම් එහෙම තියෙන තැන් තියෙනවා. ඉතින් ඒවයි සෝදා පාළුව වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් මේ පිළිබඳ බොහොම දැනුවත් වීම තියෙන පිරිසක් නුවරඑළිය රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉන්නවා. උන්ට ක්‍රියාත්මක වීමට කුමක් හෝ හස්තයක් බලපාලා තියෙනවා කියන මතයක් මේ වෙනකොට අපිටත් ඒක දැනලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශවාසීන්ටත් තියෙනවා. බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේකට ක්‍රියාත්මක වී යුතු ආයතන ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් ඉල්ලනවා අපි ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගෙන්, ඒ වගේම සිවිල් සංවිධාන වලින්, පරිසරවේදීන්ගෙන් මේ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න. මොකද මේ ප්‍රදේශයේ දැන් මේ වෙනකොට වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදාහැරලා තියෙනවා මේ හිටපු මෝගෝන්නු ගම් වලට වදිනවා. මේ කැලෑ කුට්ටියේ එහෙම නැත්නම් මේ තේ කෑලි වල හිටපු සත්තු මේ. ඉතින් මේක ඊළඟ ප්‍රශ්නේ වෙනවා. ඒ වගේම තවත් සාම්ප්‍රදායිකව මේ අවට වගා කරගෙන ආපු, එතකොට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායිකව වගා කරගෙන ආපු පිරිසට මේක බරපතල විනාශයක්. මේක දැන් අවුරුදු වසර ගණනාවක් තිස්සේ ආණ්ඩු කිහිපයක් තිස්සේ වෙනවා. මේක වත්මන් ආණ්ඩුවේ පමණක් නෙමෙයි, පහුගිය ආණ්ඩු කිහිපය තිස්සේ කාලයක් තිස්සේ වුණා. නුවරඑළියට තදාසන් ප්‍රදේශයේ මේ වගේ තේවතු එලි කරලා හිටපු ඇමතිවරයෙක් සම්බන්ධ වෙලා කරලා තාමත් ඒක තේ පැල හිටවන්න කිසිම කෙනෙක් සමත් වෙලා නැහැ. ඒකම තමයි මේ අලුත් ඒවටත්